ගයිස් ඔන්න අද ඇවිල්ලා තියෙන අලුත් vlog එකකින් අද අලුත් මූණක් ඉන්නවා මගේ වයිෆ් එයාත් එක්ක තමයි අද මම vlog එක කරන්න යන්නේ අද අපි ඇවිල්ලා ඉන්නේ දියසරු උයනට ඉතින් අපේ ෆස්ට් ටයිම් මේකට ආව ඉතින් අපි ඔයගොල්ලන්වත් එක්කන් යන්නම් ඇතුළට බයික් එක මෙතන පාක් කරන්න පුළුවන් අර අතන එන්ට්‍රන්ස් එක තියෙන්නේ ටිකට් එක රුපියල් 100යි ඔයගොල්ලෝ එතනින් ටිකට් එකක් අරගෙන ඔයගොල්ලෝ එන වාහනයක් මේ පාක් එකේ ඕන තැනක දාගන්න පුළුවන් බයික් පාකින් එක තියෙන්නේ මේ හරියේ එතන ගහලා තියෙනවා බයික් එක පාක් කරන්න ඕනේ මේ කොතනද කියලා එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා සෙට් වෙමු ජය වේවා මේ වගේ හොඳටම කාර් පාක් එක තියෙනවා හොඳට ඉඩ ඇතුව ඔයගලන්ගේ කාර් පාක් කරන්න පුළුවන් ඒ වගේම මෙතන මාරම ලස්සනයි ඒ වගේම බයික් පාක් කරන්නත් පුළුවන් ඉතින් අපි නම් ආයේ බයික් එක අපි ඉතින් පාක් කරලා තමයි මේ යන්නේ මේක ඇතුලේ මොකක්ද තියෙන්නේ මේක ඇතුලේ නෑ ෆොටෝ ගන්න පුළුවන් මේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ මේ පාරේ අපි මෙහෙමම දිගටම යමු ඕ නිකන් බින්ගයකට ඇතුළු වුණා වගේ ෆීලිං එකක් තමයි එන්නේ මොකද දැන් මේ පැත්තට රහි කලුවක් ඇවිල්ලා තියෙන්නේ වහින්නත් එක්ක ඉතින් මාරම අඳුරුයි පරිසරය අපි දැන් මෙතනට ආවේ හවස දැන් 5ට විතර ඇති මේක 6ට ක්ලෝස් කරනවා කියලා කිව්වා ඉතින් අපි ඉක්මනටම බලෙමු ඉතින් වෙන කරන්න දෙයක් නැහැ නේ අපි ඉක්මනටම ගිහිල්ලා සෙට් වෙමු හවස 6 වෙනකොට මේක වහනවා කියලා කිව්වා අපි එනකොටත් පොඩ්ඩක් පරක් වෙලා තියෙන්නේ දැන් අපි ටක් ගාලා ගිහිල්ලා බලමු ගයිස් ඔයගලන්ට පේනවද දන්නේ මෙන්න මේ පිටිපස්සේ වැඩි මේ පිටිපස්සෙන් ආවට පස්සේ ඔන්න අතනින් ආවට පස්සේ මෙන්න මේ වගේ තැනකට වැටෙන්නේ ඔයදී මේ මාරම ලස්සනයි තැන අපි හිතුවේ නෑ මෙච්චර ලස්සනයි කියලා මොකද මේක අපේ ෆස්ට් ටයිම් ඔය ඔයගලන්ට පේනවා ඇති කොහමද කියලා අපි ඉස්සරහට යනකොට නම් බලන්න යන්න. එතන මෙන්න මේ වගේ දාලා තියෙනවා. ඒ කියන්නේ මේක තෙත් කලාපීය පරිසරයක් නේ. ඒකට ආවේනික මේකේ ඉන්න මෙන්න මේ සත්තු ටික ගැන විස්තරයක් දාලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. මේගොල්ලෝ බහුලව මේ පරිසර පද්ධතියේ ජීවත් වෙනවා කියලා තමයි පෙන්වලා තියෙන්නේ. මේ බටර්ෆ්ලයි ගාඩන් එකට මෙහෙම තමයි එන්ටර් වෙන්න තියෙන්නේ. ලස්සන ආච් එකක් වගේ තියෙනවා ලී වලින් හදලා. අපි බලමු පොඩ්ඩක් සමනල්ලයෝ මේ පැත්තේ ඉන්නවද කියලා. හරිම ලස්සන අපි හිතුවට වඩා මොකද එළියෙන් පේනවට වඩා සෑහෙන ඇතුළ මාරම ලස්සනක් තියෙන්නේ. පැත්තම අර කොළ පාටින් පිරීලා තියෙන ඇස්සලට එහෙම මාර සනීපයි. අපි දැන් මුල ටිකේ තාම ඉන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. අපි හිතුවට වඩා ගොඩක් ලස්සනයි. ඔව් ඒකත්. මොකද අපි හිතුවේ නෑ මෙච්චර ලස්සනට තියෙයි කියලා. ගිහිල්ලා බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. අපි පුළුවන් විදියට ඔයගලන්ට අපි ගන්න එක්ස්පීරියන්ස් එක මේක හරහා ෂෙයා කරන්න. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි මේ යන්නේ බටර්ෆ්ලයි ගාඩන් එකට. ඉතින් මේ උද්‍යානයෙන් අපිට මෙහෙම හඳුන්වා දීමක් කරලා තියෙනවා. මේකේ ඉන්න සමනල් වර්ග ගැන. ඉතින් පවුල් 3කට අයිති, ෆැමිලි 3කට අයිති සමනල් වර්ග 42ක් මෙහි ඉන්නවා. අපි එහෙනම් ගිහිල්ලාම බලමු මෙහි ඉන්නවද කියලා. මේක තලවතුගොඩ පිහිටලා තියෙන්නේ. තලවතුගොඩ තියෙන්නේ කට්ටිය දන්නවා ඇති. අපි නම් ෆස්ට් ටයිම් ලොකේෂන් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ කොහොමද එන්න ඕනේ කියලා. ඔයගොල්ලොත් එන්න මෙතන මේ අමුතුම පරිසර පද්ධතියක් තියෙන්නේ. සාමාන්‍ය කොළඹවට දකින්න නැති පරිසර පද්ධතියක්. ඒ කියන්නේ මේ පරිසරයට ආවේනික සත්තු ගොඩක් මේකේ ඉන්නවා. ඉතින් අපි ආපු ටයිම් එක අපිට බලන්න පුළුවන් වේද කියන්න දන්නේ නැහැ. ඔයගලන්ට පේනවා ඇති ලස්සනට වටේටම මේ. කොළඹ කොළ පාටයි නේද? ඔව්. ගොඩක් ඖෂධ කලාටි වර්ග තියෙනවා. ගොඩක්ම තියෙන ඖෂධ කලාටි වර්ග අපි ඔයගලන්ට පෙන්නන්නම් මේ සමහරක් ගස්වල බෝඩු ගහලා තියෙනවා.
ගිහින් බලමු. ඔව් අපි ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. වැස්සකුත් එන්න යන්නේ. අපි වැස්සට කලින් ටක් ගාලා මේ ටික බලන්න ඕනේ. බලලා ඔයගොල්ලොත් එක්ක සෙට් වෙන්නම්. අපි පුළුවන් විදියට ලස්සන විදියට ඔයගලන්ට මේ ෆුටේජස් අපි ඔයගලන්ට දෙන්න. channel එක subscribe කරලා තියාගන්න. ඔයගලන්ට ඉස්සරහට අලුත් වීඩියෝස් මේ වගේ විතරක් බලන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සරහට යමු. යාළුවනේ මේ තියෙන තිප්පිලි ඇස්සට සෙමට එහෙම හොඳයි කියලා කියනවා. ඖෂධ වර්ගත් ගොඩක් තියෙනවා. ඔව් මේ වගේ ඖෂධ වර්ග ගොඩක් තියෙනවා. මේ තියෙන කදුරු ගහක් ඔයගලන්ට පේනවා ඇති. කදුරු නම් සාමාන්‍යයෙන් බහුලව තියෙන ශාකයක් මේ වගේ පරිසර පද්ධතියක. කදුරු ගෙඩිය එහෙම ඔයගොල්ලෝ දැකලා තියෙනවා තියෙන්නේ. හැබැයි දැකලා නැතිවත් ඇති. ඔව් ඒක ඇත්ත ඒක ඇත්ත. ලොකේෂන් මාර ලස්සනයි. ඔයගලන්ට වීඩියෝ කරගන්න, ෆොටෝ ෂූට් කරගන්න ඒ වගේ ඒවට මොකද ලස්සන මේ ලොකේෂන්. ඔන්න ඔය තියෙන්නේ වටිනම ගහක්. බලන්න මොකක්ද කියලා ගම. පෙන්නන්න බා. පේනවද දන්නේ? වල්ල පට්ටා. වල්ල පට්ට. කිඹුල් යාළුවෝ ඉන්නවලු. මේ තියෙන යාළුවනේ. මාර ලස්සනයි. මාරම ලස්සනයි මේ තනිකර වගුරු බිමක්. මේක මේ වගුරු බිමක්. මෙන්න මේ පැලෑටි වලින් වැහිලා තියෙන්නේ ඔක්කොම. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ මේ. ඒක මේ දැන් මේ තිබ්බම වගුරු බිමක් කියලා අපි දන්න හින්දා ඉතින් අපි යන්නේ නැහැ. සාමාන්‍ය අපි දන්නේ නැති පැත්තක් නම් ඉතින් මේ තනිකරම මේ පිට්ටනියක් වගේ. මොනවද දන්නේ මේ පාසි නම් හැබැයි. හරි ලස්සනයි ඒකත්. ඔයාලට පේනවා ඇති මේ. මෙන්න මේ පාසි වලින් මේ මුළු වගුරම වැහිලා තියෙන්නේ. ඔන්න ළමයි දියබල්ලෙක් ඉන්නවා. වැඩි ළඟට යන්න එපා කයියේ. ඔන්න දියබල්ලා ඉන්නවා හඳුන් දිවියේ. මේ ඔළුව අත ගන්නත් පුළුවන්. අද අපිට වැඩේ හරියට කරගන්න බැරි වුණා. මොකද අපි මෙතනදී 5 වෙලාව. ඉතින් 6 වෙනකොට 6 වෙනකොට ටෝස් කරනවා. මේ කාටුම් එකේ නිවිල කිව්වා එළියට යන්න කියලා. හැමෝටම කපල් එහෙම මෙහි ඉන්නවා කියලා. ඉතින් අනිවාර්යෙන්ම එළියට යන්න ඕනේ 6 වෙද්දි. ඒ හින්දා කොහොම හරි ඔයගොල්ලෝ මෙහෙට ඇවිදින්න එන්න ඕන නම් 4ටවත් එන්න අඩුම ගානේ. මොකද ඇවිදින්න ගොඩාක් තැන් තියෙනවා. ඒකට බලන්න ලේසි, බලන්න වෙලාව තියෙනවා. දැන් අපිට වෙලාව නැහැ. ඒක ප්‍රශ්නේ. පරිසරය ලස්සනයි වෙලාව නැහැ. පරිසරය ලස්සනයි වෙලාව නැහැ අනිවාර්යයෙන්. එක්ක ඔයගොල්ලෝ දෙන්න. ඔව් නැත්නම් මේක බලන්න සාමාන්‍යයෙන් පැය දෙකකට වැඩි යනවා සාමාන්‍යයෙන්. ඇවිදලා හරියට බලනවා. මේක ලස්සන බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කියන්න අපි දැන් ගිහිල්ලා තියෙනවා මීට ගානින් බැද්ද ගාන වෙට්ලන්ඩ් පාක් එකටයි. අනිත් පාක් එකද ඒකත් වෙට්ලන්ඩ් පාක් එකේම කොටසක් මම හිතන්නේ. ඒ දෙකටම වඩා මේක මාර ලස්සනයි. මේ මාර නිදහසක් එක්ක ඉඩක් තියෙනවා. ඇවිදින්න තැන් තියෙනවා බලන්න ගොඩක් තැන් තියෙනවා මේ ෆොටෝ ලොකේෂන් වලට. මොකද මේ අපි හවසන කොටත් ෆොටෝ ෂූට් 4-5ක්ම අපි දැක්කා. තියෙනවා සාමාන්‍යයෙන් 6 පහ වෙනකන් ඉන්න පුළුවන් ෆොටෝස් ගහන කට්ටියට. නැත්තම් 6 හෝ 6ට කලින් අපි යන්න ඕනේ. මොකද මේක බලාගන්න කට්ටිය ඇවිල්ලා යන්න කියනවා. ඇතුළට යන්න දෙන්නේ නැහැ. මං හිතන්නේ අර ඉස්සරහට ගිහිල්ලා ඉස්සරහ ටිකේ ඉන්න පුළුවන්. ඇතුළට එන්න දෙන්නේ නැහැ. මොකද ගොඩාක් ඇතුළට මේකේ එන්න තැන් තියෙනවා. ඉතින් කියන්න බෑ කරදරයක් එහෙම වුණොත් ඉතින් මොකද කියන්න බෑ. ඒක තමයි. ඒකත් එක මතක් කරන්න ඕනේ. ඕගලන්ට පේනවා ඇති මෙන්න මේ මෙතන මේ පිටිපස්ස තියෙන ඇලපාරක් මේක මුල ඉඳලම යනවා. ඕකේ කිඹුලෝ ඉන්නවා කියලා නෝටිස් බෝඩ් දාලා තියෙනවා. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ. ඔන්න එහෙනම් අද දවසේ vlog එක ඉවර කරනවා. ඉතින් ඔන්න අද මන් තනියෙන් නෙමෙයි ආවේ. මගේ වයිෆුත් එක්ක ඉස්සරහට මගේ channel එක හරහා
මෙයා පරිස්සම් කරගන්නත් හිතේ. අපි ඉස්සරහට ඔයගොල්ලන් ලස්සන vlog ටිකක් ගේන්නම් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමෙන් ඉන්න. ජය වේවා. happy travel.